හලෝ කොහොමද කට්ටියටම හොඳින් ඇති කියලා හිතනවා. මම මේක කරන්නේ දැන් මගේ ඔයගොල්ලෝ thumbnail එක දකින්නදී මගේ channel එක නැති වුණා. ඔයගොල්ලන් මතකද Chandra City Motors advertisement කියලා තමයි මගේ channel එක තිබ්බේ. දැන් නැති වෙලා channel එක සතියක් විතර වෙනවා. මම ගොඩක් appeal කරා try කරා ගන්න channel එක. ඒ වුණාට YouTube එකෙන් ඒක මොන දේ කරත් හම්බුන්නේ නැහැ. කියන්නේ මම ඉස්සරම කරේ වාහන රිවිව් කරන එක Chandra City Motors advertisement කියලා වාහන රිවිව් කරන එක තමයි මම ඉස්සරම කරවුවේ. පස්සේ ගොඩක් මිනිසුන්ට අර කියන්නේ channel එක මම නිකන් අවුරුදු 5ක මගේ මහන්සිය 5කින් තමයි මම වීඩියෝස් දාපු channel එක. කියන්නේ 2019 ට ඉඳන් කරන් ආපු channel එක. හේතුව දන්නේ ඉගොත් මගේකට අඩු ගන්න කොපිරයිට්ස්වත් රිපෝට්ස් එහෙමත් තිබ්බේ නැහැ. රිපෝට් YouTube එකෙන් ඇදලා තිබ්බේ මේල් එකක් එනවා. ඒකෙන් අපි දන්නවා මොකද්ද වැදිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ හේතුවක් දන්නේ නැහැ. මම දැම්මේ වීඩියෝස් මම අර මිනිස්සුන්ගේ ගම් වතුර එතකොට ගොඩක් මම අස්වැසුම සම්බන්ධ වීඩියෝස් දාලා තිබ්බා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය channels වල මම දැක්ක සමහර කට්ටිය බොරුවට නිකන් නම කමෙන්ට් කරන්නේ එහෙම කියලා. නමෙන් බෑ. ඒ කියන්නේ දැන් මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉස්සරහා තමයි ඔෆිස් එකක් දාගෙන ඉන්නේ. ඒකින්ද මට සත්‍ය දොරතුරු එන හින්දා මම ඒවා කියන්නේ කට්ටියට අර කමියුනිකේෂන්ස් වලට ගිහිල්ලා කරගන්න ඕන දේවල් එක එක ෆෝම්ස් මම ඒවත් දැම්මා. එතකොට ඒක පුරෝණීතියක් කියලා දුන්නා. මේ වීඩියෝස් වලට ගොඩක් views ගියා. මට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද දැන් ගොඩක් කට්ටිය අස්සසම සම්බන්ධ වීඩියෝස් කරලා තිනවා. හැබැයි ගොඩක් දෙනෙක් එහෙම පුරවන හැටි කියලා දෙන්නේ නැහැ. නිකන් කමෙන්ට් කරන්න. මෙහෙම තමයි කියලා තියන්නේ. අර මෙයා සත්‍යම දේ දැක්කේ නැහැ. මම දානවා කට්ටිය views ගන්න වගේ තමයි වීඩියෝස් කරලා තිබ්බේ. මම ඔය අස්සසම 2022 පළවෙනි අදියර ඉඳන්ම ඔය ෆෝම්ස් ටික ෆිල් කරන හැටි. එතකොට දැන් මං ගාව මෙතන තියෙනවා ඒ කාලේ නම් මෙතන ලොකු ෆයිල්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ 2022 ඉඳන් දැන් වෙනකම්ම මේ ඔන්න ඔයගලන්ට පෙන්වන්න පුළුවන් සිංහල දෙමළ මාධ්‍යයෙන් හිටන් තියෙනවා. මේ කියන්නේ මේ දුක්ගැනින් ෆෝම් එතකොට ඉල්ලුම් කරපු ෆෝම් ඒ ඔක්කොම කියන්නේ දැන් ඒජන්සි එක ඉස්සරහින් ඉඳන් මට එනවා. ඒ කියන්නේ එනවා කියන්නේ ඉතින් පුරව ගන්න කට්ටිය නෝනේ. එතකොට ඒ ෆෝම්ස් ඔක්කොම සත්‍යම විස්තර. එතකොට ඒ විස්තර ගැන ඔක්කොම දැන් මෙතන සමහරට මට හිතෙන විදිහට කමියුනිකේෂන්ස් වලට එහෙම පාඩුණක් දන්නේ නැහැ. ඒකත් මිනිස්සු දැනුවත් වෙලා පුරව ගත්තාම ආයේ සමහර channel වලින් කියන්න බෑ. ඉතින් කියන්නේ ඇයි ඉතින් ඇත්තම විස්තරේ කිව්වම මෙහෙම කරන්නේ. කියන්නේ ඒ කියන්නේ ආසන්නම මේ දවස්වල ගම් වතුරදී ගම් වතුර ෆෝම්ස් ගොඩක් තිබ්බා. ඒ කියන්නේ ගෙවල් පිරිසුදු කරන්න තව 50000 ෆෝම්ස්, අය ළමයින්ට දෙන ආධාර දෙන ෆෝම්ස්, එතකොට ලෝක ආහාරකින් 27000ක්, ගෙවල් සුද්ධ කරන්න 25000ක්, උපකරණ ගන්න 50000ක්, එතකොට නාය ගිහුව ඒ වලට ෆෝම්ස් තිබ්බා. ඉතින් මම මේ ෆෝම්ස් ඔක්කොම ගැන වීඩියෝ කරා. වීඩියෝ කියන්නේ මම ඒවා පුරෝණීතිය අයතොර ව්‍යාපාර කරන කට්ටියට ඒ ව්‍යාපාර කරන කට්ටියට මම දැම්මා. එයාලට ඔන්ලයින් රෙජිස්ටර් වෙන විදිය ගැන වීඩියෝස් දැම්මා. ඉතින් මම එතකොට ඇත්තම දැන් විස්තර බැලුවා මේ ඒක ස්පෑම් එකකුත් නැහැ, ස්කෑම් එකකුත් නැහැ. ඔක්කොම තියෙන රජයෙන් දුන්න ලේඛන. එතකොට ඒව පුරවන ගැන තමයි මම වීඩියෝ ෂූට් කරේ. අය ගොඩක් දිනට ආධාර ගන්න බැරි කට්ටියට මම ආධාර අරන් දුන්නා. ඔය වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා, ඒතර අස්සසම ගොඩක් කට්ටියට අභියාචනා දාලා ඒ කාලේ වැරදි තොරතුරු වලට හරි තොරතුරු ඇතුළත් කරලා එහෙම කරලා දුන්නා. ඇත්තම විස්තර කළා, ඇත්තම දේවල් කරවුවාම ඇයි මෙහෙම වෙන්නේ කියන එක පුදුමයි. ඒ කියන්නේ සමහර channel වල ඉතින් සමහර channel වල කියන්නේ ගොඩ දෙනෙක් මේවා කියලා දෙන්නෙත් නෑ. ගොඩක් මේ දැනුම ලබා ගන්න දැනුම කියන්නේ මේ සම්බන්ධ හරි දැනුමක් කවුරුත් කියන්නේ. මම නම් ඔක්කොම විස්තර හරියට
A to Z හැමෝටම කියලා දුන්නා මම දන්න ටික. මට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙච්චර අවුරුදු 4ක් නෑ අවුරුදු 5ක් තිස්සේ කරන් ආපු channel එක. මම ඇත්තම විස්තර දාලා channel එක නැති වුණා කියන්නේ ඉතින් ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ ඇත්තම විස්තර කියලාත් ඉතින් නැහෙම වෙනවා නම් ඉතින් ඒ කියන්නේ මටත් ඕන ඉතින් බොරුවට කමෙන්ට් කරන්න මෙහෙම කියලා නම කියලා දාන්න තිබ්බා. බෑනේ නම බෑ ඉච්ච අංකෙ තියෙනවා QR අංකෙ දැම්මොත් තමයි ඔයගලන්ට බලන්න පුළුවන් සිස්ටම් එක. නැත්තම් ඔයගලගේ IDT අංකේ ඉතින් මම ඇත්ත විස්තර තමයි කිව්වලා දැම්මේ. ඉතින් අවසානයේ ප්‍රතිඵල ඉතින් මගේ අවුරුදු 5ක මහන්සි channel එක මට නැති වුණා. ඇපිල් කරා එකත් බෑ මොනා කරත් channel එක දෙන්නේ නැහැ. දැන් ඉතින් මං සතියක ඉඳලා දැන් සමහර කට්ටිය මම දන්න කට්ටිය දැන් මම අර WhatsApp group එකක් Facebook group එකක් හදලා තිබ්බේ නැහැ. මේ කියන්නේ මම සේවාවක් විදිහට කරවුවේ. ඒ අන්තිමට ඉතින් කට්ටිය කියන හින්දාම අපෝ channel එකක් කරන්න හිතුවා. අස්සසම new කියලා. ඊට අමතරව දැන් මේ channel එකට report වදී කියලා හිතන හින්දා සමහර කියන්න බෑ කට්ටිය ඉස්සරහටත් YouTube එකේ දැන් අනිත් එක AI එකක් AI එකකින් තමයි මේ යන්නේ algorithm ඔක්කොම හින්දා ඒ කියන්නේ YouTube එකනොත් මට අසාධාරණයක් වුණේ කියන්නේ අයිකෝ දැන් ඒගොල්ලෝ බැලුවා නම් මේකේ forms මන් දාලා තිනවා පුරවන විදිය. එතකොට වීඩියෝ බැලුවාම තේරෙනවා එයිම අසත්‍ය දෙයක් නැහැ. මට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම මේ channel එක අලුතෙන් පටන් ගත්තා. ඒ වගේ මම තව channel 4ක link දාලා තියෙන පල්ලෙහෙන් මේ channel එක මොන හරි වුණත් ඒ channel 4 එත් එතකොට දැන් මොන channel දැන් ඉස්සරහට ඉදිරියට ඒතකොට ඒවල විස්තර දාන. එතකොට මොන channel එක channel එකක් කරගෙන මොන හරි වුණත් තව channel 3ක් තියෙන හින්දා ඊට අමතරව පල්ලෙහා WhatsApp group එකකුයි Facebook group එකකුයි දාලා තියෙනවා. මං හිතනවා ඔයගලන්ට මොකක් හරි සේවාවක් මගේ කලින් channel එකෙන් වුණා කියලා ඔයගලන්ට හිතනවා නම් මං ඉල්ලනවා ඔයගලන්ගේ support එක ආව පරණ තත්ත්වෙටම එන්න බැරි වෙයි. ලොකු subscribe ප්‍රමාණයක් හිටිය channel එකේ අවුරුදු 5ක මගේ මහන්සිය ඉතින් මට පුළුවන් නම් ඔයගලන්ට පුළුවන් ආපහු යථා තත්ත්වයට ආපහු ඒ මට්ටමට එන්න බැරි වෙයි. හුඟක් කල් ආයි වුණාට ආයෙත් channel එක ආපහු තැනකට ගන්න මම ඔයගොල්ලන්ගේ support එක බලාපොරොත්තු වෙනවා. පුළුවන් නම් මේ channel 4ම subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එතකොට ඔයගලන්ට ඉස්සරහටත් මම කොහොමවත් මේක නවත්තන්නේ නැහැ. කොහොමවත් මේ දැන් මිනිස් කොට දෙනෙක්ට මගේ සේවාවක් වුණා කියලා මට තේරෙනවා. කියන්නේ ඉස්සරහටත් එතකොට අස්සසම වුණත් ඒකේ අප්ඩේට්ස් ඔක්කොම දැන් මං හිතන්නේ අද ගොඩක් දෙනෙක්ට සුබ ආරංචියක්. අද 28 වෙනිදා වෙන්න ඕනේ 28. ඔව්. අද අස්සසම පළවෙනි දිවයින අධීරයට සල්ලි වැටෙන්නේ නැති නැත්නම් පෙබරවාරි මාසේ වැටේ. තොරතුරු මං හරියට බැලුවේ නැහැ. ඒකත් මේ ප්‍රශ්නෙත් එක්ක මං හිතනවා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉඳී කියලා කට්ටිය